ම සරල ඒත් එදින්දා ජීවිතයට ගොඩක් වැදගත් වෙන වාක්‍ය රටා දෙකක් ගැන. ඒ තමයි shall we සහ let's. ඔන්න ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ grammar නේද? මේ වගේ පොත් ගොඩක් දැක්කම බය හිතෙනවා ඉංග්‍රීසි කතා කරන්න. ඒත් ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න එක හරියට වාහනයක් එලවන්න ඉගෙන ගන්නවා වගේ තමයි. තියරි පොත් බල ඉඳලා බෑ ප්‍රැක්ටිස් කරන්නම ඕන. ඉතින් අපි බය නැතුව වැඩේට බහිමු. හරි එහෙනම් අපි ලෑස්තිද මේ ගමන පටන් ගන්න? මෙන්න බලන්න මේ තියෙන්නේ අපේ සම්පූර්ණ ගමනේ සිතියම. අපි ඉගෙන ගන්න ඕන ප්‍රධාන වාක්‍ය රටා 7ක් තියෙනවා. අද අපි ඉන්නේ මෙන්න මේ දෙවෙනි පියවරේ. ඒ කියන්නේ යෝජනා කරන්න පාවිච්චි කරන shall we සහ let's ගැන ඉගෙන ගන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. හරි. එහෙනම් බලමු අද අපේ මෙවලම් මොනවද කියලා. අද අපිට තියෙන සුපිරි මෙවලම් දෙක තමයි මේ shall we සහ let's. හරිම සරලයි. shall we කියන්නේ අපි ප්‍රශ්නයක් අහන්න පාවිච්චි කරන එකක්. හරියට අපි යමක් කරමුද කියලා අහනවා වගේ. අනික අතට let's කියන්නේ යෝජනාවක් කරන්න. අපි යමක් කරමු කියලා කෙලින්ම කියන්න. මේ වෙනස බලන්නකෝ කොච්චර ලේසිද කියලා. අපි සිංහලෙන් ද දාලා ප්‍රශ්නයක් අහන ඕනම තැනක අපි කමුද? අපි යමුද? වගේ තැන්වලදී ඉංග්‍රීසියෙන් හරිම ලේසියෙන් shall we දාන්න පුළුවන්. ඒ වගේම තමයි move වලින් ඉවර වෙන යෝජනාවකට අපි කමු, අපි යමු වගේ එකකට let's පාවිච්චි කරනවා. බලන්න හරිම සරලයි නේද? හරි. හැබැයි මේ මෙවලම් දෙක පාවිච්චි කරද්දී අපි කවදාවත් අමතක කරන්න හොඳ නැති අනිවාර්යයෙන්ම පිළිපැදින්න ඕන රන්මය නීතියක් තියෙනවා. මෙන්න ඒක. මේ තමයි වැදගත්ම නීතිය. shall we සහ let's කියන දෙකත් එක්කම අපි හැම වෙලේම පාවිච්චි කරන්න ඕන ක්‍රියාපදයේ මුල්ම ස්වරූපය. ඒ කියන්නේ base form එක. go, eat, dance එහෙම. කවදාවත් මං ආයෙත් කියන්නේ කවදාවත් going, eats, ho, danced වගේ වෙනස් කරපු ක්‍රියාපද පාවිච්චි කරන්න එපා. ඔන්න ගොඩක් දෙනෙක්ට වෙන පොඩි වැරද්දක් තමයි මේ බලන්න let's කියන්නේ ඇත්තටම let us කියන එක කෙටි කරලා. ඉතින් us කියන වචනේ ඇතුළෙම අපි කියන අර්ථය තියෙනවානේ. ඒ නිසා ආයෙමත් සැරයක් we කියලා දාන්න ඕන නැහැ. එතකොට let's we go කියන එක වැරදි. නිවැරදි භාවිතය තමයි let's go. බලන්න මේ ෆෝමියුල එක. මේක මතක තියාගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ. shall we ඊට පස්සේ ක්‍රියාපදයේ බේස් ෆෝම් එක. let's වලටත් ඒ විදිහමයි. හරිම ලේසි. මේක තමයි හැමදේම සරල කරන සූත්‍රය. හරි. තියරි ඇති. දැන් අපි පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙමු. බලමු මේවා ඇත්ත ජීවිතයේ සංවාදවලදී කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. බලන්නකො මේ සංවාද දෙකේ තියෙන ස්වාභාවික ගතිය. කෙනෙක් අහනවා shall we take a photo? අනිත් කෙනා උත්තර දෙනවා okay let's take කියලා. දැක්කද? shall we කියලා අහන ප්‍රශ්නයකට let's දාලා යෝජනාවක් විදියට උත්තර දෙන එක හරිම සුලභ දෙයක්. අපිට ඕනේ නම් මේ වාක්‍ය තවත් ටිකක් දියුණු කරන්නත් පුළුවන්. කොහොමද? ක්‍රියාපදයකට වඩා දාන්න ඕනේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. and කියන වචනයෙන් මේ ක්‍රියාපදවල base form එක සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. උදාහරණයක් විදියට shall we sing and dance? මෙන්න තවත් පොඩි pro tip එකක්. ගොඩක් ඇයට පැටලෙන තැනක්. ද සහ අතර වෙනස. හරිම සරලයි. ද පාවිච්චි කරන්නේ අපි දෙන්නම දන්න නිශ්චිත දෙයක් ගැන කතා කරද්දී. Let's run and catch the bus කිව්වොත් ඒ කියන්නේ අපි දන්න සමහර විට හැමදාම යන අර බස් එකක්. හැබැයි පාවිච්චි කරන්නේ ඕනෑම පොදු දෙයක් ගැන කියද්දී. Let's run and catch a bus කියන්නේ පාරේ යන ඕනෑම බස් එකක් අල්ලගමු කියන එක. පොඩි වෙනසක් ඒත් ලොකු අර්ථයක්. හොඳයි. එහෙනම් අපි අද ඉගෙනගත්ත දේවල් ටික එකතු කරලා බලමු අපේ ඊළඟ මෙහෙයුම මොකක්ද කියලා. ඉතින් අද දවසේ මතක තියාගන්න ඕන වැදගත්ම දේවල් ටික තමයි මේ. 1. බය නැතුව පටන් ගන්න. 2. යෝජනාවක් ගැන ප්‍රශ්න අහන්න shall we පාවිච්චි කරන්න. 3. යෝජනාවක් කරන්න let's පාවිච්චි කරන්න. 4. සහ වැදගත්ම දේ හැම වෙලේම ක්‍රියාපදයේ බේස් ෆෝම් එක විතරක් යොදන්න. අන්තිම එක let's එක ආයෙත් we දාන්න එපා. මේ කරුණු පහ මතක තියාගත්තොත් වැඩේ ගොඩ. හරි. එහෙනම් මෙන්න ඔබේ ඊළඟ මෙහෙයුම. අභියෝගය තමයි අලුත් ක්‍රියාපද 100ක්වත් ඉගෙන ගන්න එක. අයි දන්නවද? මොකද අපි දන්න ක්‍රියාපද ගාන වැඩි වෙන තරමට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් අදහස් ප්‍රමාණයත් වැඩි වෙනවා. මතක තියාගන්න more verbs means more ideas. එන දැම්ම වැඩේට බහිමුද? shall we හරි let's හරි පාවිච්චි කරලා හදන පළවෙනිම වාක්‍ය මොකක්ද? නියමයි. සුබ පැතුම්. ඉංග්‍රීසි කතා කිරීමේ ගමනේ පළවෙනිම වැදගත්ම පියවර සාර්ථකව තියලා ඉවරයි. මේ ගමන අපි දිගටම යමු.
දෙවෙනි දවසේ පාඩම සඳහාත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.